අපේ ජීවිත ඇතුළේ පරණ කතාවල් හැමෝටම තියෙනවා. පැරදිච්ච කතාවල් හැමෝටම තියෙනවා. අතාරින්න බැරි කතාවල් හැමෝටම තියෙනවා. හැබැයි ඒ කතාව ඇතුළෙම මැරිලා යන්න අපිට බෑ. දවසක අපි ඒ කතාව ඇතුළෙන් එළියට එන්න ඕනේ. අපි වෙනුවෙන් අපි ආස කරපු කතාව ගොඩනගන්න ඕනේ. අපි ආය පටන් ගන්න ඕනේ. ඉතිහාසය රීසෙට් කරන්න. පරණ කතාව අයින් කරලා ඔයාගේ අලුත් කතාව පටන් ගන්න. මේ කණපිට ගැහිල්ල පොසිබල් කියන්න පුළුවන් හේතු ලෝකෙ තියෙනවා. ජේ.කේ. රෝලින්. ඔයා එයාට කියන්නේ ලෝකෙ අති සාර්ථක බිලියන ප්‍රතිනිය කියලද? නෑ. ජේ.කේ. රෝල්වින්ට තිබුණා අද ඔයා ඉන්න තැනට සමාන තත්ත්වයක්. ජේ.කේ. රෝල්වින් එක තැනකදි කියනවා හැරි පොටර් කෘතිය හැරිගේ අම්මා නැතිවීම සහ ඒකෙන් හැරිට දැනුණ හැඟීම් රෝල්වින්ට සැබෑ ජීවිතය දැනුණ හැඟීම් වලට සමානයි කියලා. හැරි කියන්නේ කටුක ජීවිතයක් විඳපු ළමයෙක්. රෝවින් කියන්නේත් ඒ හා සමාන කනගාටුදායක ජීවිතයක් ගෙවපු චරිතයක්. දුප්පත්ම පවුලක. අම්මා තාත්තා අතර නිතර ගැටුම්. ආර්ථික තත්ත්වය 0. උසස් අධ්‍යාපනයෙන් පස්සේ යන හැම ජොබ් එකකින්ම රිජෙක්ට්. අන්හැපි මැරේජ් ලයිෆ් එක. ඉතාමත් කෙටි කාලයකින් ඩිවෝස්. එතනින් එහාට පුංචි ළමයෙක් එක්ක රෝල්වින් තනි වුණා. ජොබ් නෑ, සල්ලි නෑ, ගවර්මන්ට් බෙනිෆිට් එක ගත්තේ, ඩිප්‍රෙෂන්, හැම වෙලේම සුයිසයිඩල් තෝට්ස් වලින් පීඩා වින්දා. ලෝකේ දුප්පත්ම නවලිස්ට් වගේ තමයි ජීවත් වුනේ. එහෙම ජීවිතයක් තමයි ගෙවුවේ. හැබැයි අතෑරියේ නෑ. ලියන පොත රිජෙක්ට් වෙද්දී 12 වතාවක් රිජෙක්ට් වෙද්දී 13 වෙනි වතාවටත් ඉදිරිපත් කළා. ජේ.කේ. රෝල්වින්ගේ ජීවිතයේ කණපිට ගහපු අහන් ඉන්න අපේ ඇඟේ මයිල් කෙලින් වෙන ලෝකේ තියෙන ලස්සනම සිද්ධියක් තමයි දැන් කියන්න හදන්නේ. 13 වෙනි පබ්ලිෂර්ගේ අතින් හැරි පොටර් කෘතිය රිජෙක්ට් වෙද්දී මේ පොත කියවපු ඔහුගේ චූටි දුව කියනවා තාත්තා මට ඊළඟට මොකක්ද උනේ කියලා දැනගන්න ඕනේ. කිසිම දෙයක් තේරෙන්නේ නැති චූටි දරුවෙක්ගේ වචන කීපයක් නිසා ලෝකේ කණපිට හැරුණා. හැරි පොටර් පබ්ලිෂ් කළා. පුදුමාකාර වේගෙන් ලෝකෙ පුරා හැරි පොටර් පැතිරුණා. භාෂා විශාල ගණනකට පරිවර්තනය වුණා. පොත මූවි එකක් බවට පෙරළුණා. ඩැනියල් රෙඩ්ක්ලිෆ්, එමා වොට්සන්, රූපර්ට් ග්‍රිනිට් පොතට උපරිම සාධාරණයක් කරා. ජේ.කේ. රෝල්වින් හිස්ටරි එකේ most successful author බවට පත් වුණා. අද බිලියන ප්‍රතිනියක්. ලෝකෙ මේ වගේ චරිත ඕන තරම් තියෙනවා. ඉලෝන් මස්ක් SpaceX ගුවන්ගත කරපු පළමු යානා 3ම අසාර්ථකයි. NASA ඉන්වර්ටර්ස්ලා හැමෝම බය වුණා. ටෙස්ලා කම්පැනි එක අති අසාර්ථකයි. ඉලෝන් මස්ක් හිටියේ ලාස්ට් chance එකත් ඉවර වෙලා. මිනිස්සු ඔහුව දැක්කේ බොළඳ සිහින දකින්නෙක් හැටියට. හැබැයි මිනිස්සු කියන්නේ මොකද්ද කියන එක ගැන ඉලෝන් මස්ක් හිතුවේ නෑ. පැරදෙන්න ඔහු නැවත උත්සාහ කළා. අතෑරියේ නෑ. කාලය ගත්තා. වැඩ කළා. අසාර්ථක හැම උත්සාහයකටම පස්සේ ඔහු දැක්කා අලුත් දෙයක් ගොඩ නැගෙනවා කියලා. මොනවම හරි දෙයක් කෙරෙනවා කියලා. ඒ අසාර්ථක වීම අස්සෙන් කවුරුත් නොදැන දේවල් ගොඩ නැගුණා. ඒ තමයි SpaceX සහ ටෙස්ලා. අද SpaceX කියන්නේ NASA කොන්ට්‍රැක්ටර්ස්ලා ගන්න ලොකුම ප්‍රයිවට් කම්පැනි එක. ටෙස්ලා කියන්නේ ලෝකෙ ප්‍රසිද්ධම ඉලෙක්ට්‍රික් කාර් බ්‍රෑන්ඩ් එක. අද ඉලෝන් මස්ක් කියන්නේ world most impactful technologist කෙනෙක්. අධිරාජ්‍යයක් නිර්මාණය කරන්න පුළුවන් ඉන්ෆ්ලුවෙන්ස් එකක් තියෙන කෙනෙක්. මයිකල් ජෝඩන් බාස්කට්බෝල් ලෙජන්ඩ්. හයිස්කූල් ටීම් එකෙන් ඔයාට කිසිම දක්ෂතාවයක් නැහැ කියලා එළියට දාලා ෆේල් කියලා ලේබල් කරපු මිනිස්සෙක්. අද NBA තරඟ වාර්තා බිඳලා දාපු දක්ෂතම තරඟකරුවා. මයිකල් ජෝඩන්ගේ එක ක්වාට් එකක් තියෙනවා ලෝකෙ ප්‍රසිද්ධම මොටිවේෂනල් ලයින් එකක් වෙච්ච. I have failed over and over and that's why I succeed. අද ඔයා ඉන්නෙත් මයිකල් ජෝඩන්ගේ, එලෝන් මස්ක්ගේ සහ ජේ.කේ. රෝලින්ගේ ජීවිත කතාවල ගෙවුන එක පරිච්ඡේදයක. ඔයාගේ ජීවිතේ තව හිස්පිටු ගොඩක් තියෙනවා. ඔයාගේ අසාර්ථක වීම අස්සෙන් ගොඩ නැගෙන යම්කිසි දෙයක් තියෙනවා. ඒක දිගටම ඉස්සරහට අරගෙන යන්න. ඔයාගේ කතාවේ හිස් පිටු තව අසාර්ථක වීම වලින් පුරවන්න.
ඔයත් නොදැන කතාව ඉවර වෙද්දි තව පොතක් ලිය වෙලා තියේ.